හේලිස් ෂෙයා එක last 10 months වල කොච්චර රිටර්න් එකක් තියෙනවද කියලා බලමු. ඔයාලට පේන්නේ නැති මම මේ හේලිස් 1 week chart එක ගන්න තින්නේ ට්‍රේඩින් වීව් එකේ 2025 ජුලයි ඉඳන් 2026 මයි වෙනකම්. ඒතකොට 2025 ජුලයි වල තිබිලා තියෙන 160 170 රේන්ජ් එකේ. දැන් එතකොට 2025 ඒ මයි වල 240 230 වගේ රේන්ජ් එකේ තියෙනවා. එතකොට almost 40% 50% මෙතන රිටර්න් එක ඇවිල්ලා තියෙනවා within 10 months වල. එතකොට ඔයාලට පේන ඇති දැන් මෙතන හේලිස් ෂෙයා එක 2026 ජනවාරි වල වගේ කෑෂ් ඩිවිඩන්ඩ් එකයි මොකද්ද රයිට් ඉෂුව එක අනවුන්ස් කරා. ඔයාලට කියන්නේ ෂෝට් ටර්ම් ට්‍රේඩර් කෙනෙක් විදිහට අර අනිවාර්ය ෆයිනෑන්ෂියල් ස්ටේට්මන්ට්ස් රීඩ් කරලානේ මේ වගේ ෂෙයාර්ස් බයි කරන්නේ. එතකොට ඒ කියන්නේ කෑෂ් ෆ්ලෝ ස්ටේට්මන්ට් එකේ net operating activities අන්න ඒ වගේ දේවල් බලලා ඊට පස්සේ මොකද්ද price to earning ratio sector PE අන්න ඒ වගේ net asset වල ඔක්කොම ඇනලයිස් කරලා තමයි අපි මේ trading opportunities ගන්න. එතකොට රයිට් ඉෂුව එකක් තියෙද්දි අනිවාර්යෙන් grab කරගන්න ඕනේ. ඔයා කියන්නේ ට්‍රේඩර් කෙනෙක් විදිහට මොකද ඒක හැම වෙලෙම එන්නේ නැහැ. එතකොට මේ වගේ opportunities කලාතුරකින් එන්නේ. ඒතර ඔයාලට කෑෂ් ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා රයිට් ඉෂුව එකකින් මේ වගේ quantity එකක් වැඩි වෙනවා. ඒතර එහෙම කරාම ඔයාලට කියන්නේ මෙන්න මේ වගේ දැන් හිතමුකෝ අපි trading opportunity එක ගන්න. ඒතර දැන් මේ 240 තියෙන price එක තව next quarter performance එක කියන්නේ quarter performance වැඩි වුණොත් 260 280 වගේ range එකට යන්න පුළුවන්. ඒත් එක්කම risk එකක් තියෙනවා quarter performance බැරිලක්වත් අඩු වුණොත් drop වුණොත් මේක 220 200 අන්න ඒ වගේ රේන්ජ් එකේ ආයෙ එන්නත් පුළුවන්. නැත්නම් ඒ කියන්නේ ස්ටඩි විදිහට ඉකොනොමික් කියන්නේ මේ හේලිස් PLC ස්ටඩි විදිහට තිබ්බොත් මේක 230 ඒ රේන්ජ් එකේ කොන්සොලිඩේට් වෙනවා. ඒතර මෙතන අර normal තියෙන 240 ඉඳන් drop වුණේ අර ඉකොනොමික් අර US ඉරාන් වෝ එක ආවනේ ඒ හින්දා තමයි. ඒතර මේක ෆයිනෑන්ෂියල් ඇඩ්වයිසර් නෙමෙයි මේක এডুকেෂන් පර්පස් එකට කියන්නේ. ඒතර ඔයාලගෙම ඕන් ඇනලයිස් එකක් කරලා buy sell කරන්න. Thank you.